වැඩුවා. ඉතින් මේ බලන්න. තා ටිකක් ඉදෙන්න ඕනේ. ඇහිලා තියෙන්න හොඳට. ඉතින් ගෙදර හදපු ඒවා කොහෙන්වත් අරන් කඩෙන් අරන් නෙමෙයි. බලන්න ලස්සන පාට හොඳටම තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. මම නිකන් පැලකරු පැලයක් මේක. ඉතින් මේක මේ හැදිලා මාස 6ක් විතර වගේ සාමාන්‍යයෙන් හැදිලා ඊට පස්සේ තමයි ගෙඩිය ඇවිල්ලා මේ තත්ත්වයට ආවේ. ඉතින් මේ කඩපුත් දෙවනි ගෙඩිය. මේකේ රහ බලන්න. මේක මාර්ම රහයි. පළවෙනි ගෙඩිය පට්ටම රහයි ඇත්තටම. ඉතින් මේකත් රස ඇති. මේකත් දැන් හොඳට හැදිලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ගෙදර අන්නසි පැලයක් හිටවලා මේ පනදාව ගන්න විදියට සාත්තු කරලා ඔයගොල්ලෝ අත්දැක බලන්න. මේ වගේ අන්නසි ගෙඩියක් ඔයගොල්ලන්ටත් ලැබෙයි.